රිදෙන තැනට වදින්න. කස පහර. ආයිබෝන් සතියක් පුරා ගෙවුණු දේශපාලන ආර්ථික සමාජීය කතා ටික අතැඹුලක් විදියට අරගෙන ඒකේ අතීත කතාවත් එක්ක ඔයාලට වීඩියෝ මාලාවක් ගේන මේ වීඩියෝ මාලාවේ පළවෙනි පියවර. මේ සතියේ ගෙවුණු කතන්දරවල කැපිපේනම කතාව තමයි පාපන්දු ලෝක කුසලානි. පාපන්දු ලෝක කුසලානයත් එක්ක තියෙන ජාත්‍යන්තර දේශපාලනය සහ ඒක ක්‍රීඩාත්මක හැකියාවන් ගැන පොඩි විශ්ලේෂණයක් කරන්න තමයි යාර. විශේෂයෙන්ම මේ පාර පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන ස්පාඤ්ඤ කණ්ඩායම දෙවන වතාවට තමයි ඒ ජයග්‍රහණය ලබා ගන්නේ. වැඩිම වාර ගාණක් මේ ලෝක කුසලානයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ බ්‍රසීල කණ්ඩායම. ඒ වතා ගාණෙන් ගත්තොත් 5 වතාවක්. ඒ වගේම ජර්මනි 4 වතාවක්, ඉතාලිය 4 වතාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. මේ විදියට පාපන්දු ලෝක කුසලානය ගැන කතා කරනකොට ස්පාඤ්ඤ මේවර පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීම ඉතිහාසයේ ඊටාම විශේෂ කතාවක්. මොකද මේ වෙලාවේදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් කේන්ද්‍ර කරගෙන තමයි පාපන්දු ලෝක කුසලානය පැවැත්වුනේ. එතකොට මේ පාපන්දු ලෝක කුසලානයේදී ඇමරිකාවේ පවත්වන වෙලාවේදී ජයග්‍රහණය කරපු ස්පාඤ්ඤ කියන රට මේ වෙලාවේදී ඉන්නේ ඇමරිකාවට විරුද්ධව. ඒකට හේතුව තමයි ඇමරිකාව විසින් තමන්ගේ බලය සම්බන්ධයෙන් ගෙනියන බල ව්‍යාප්තියේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගවලට විරුද්ධව ස්පාඤ්ඤයේ අගමැතිවරයා දිගින් දිගටම තමන්ගේ විරෝධතාවය පළ කරලා තියෙනවා. මොකද මේ යුද ගැටුම් වලින් විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා කියලා ස්පාඤ්ඤ අගමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළා. මේ තත්ත්වය ඇතුලේ ඇමරිකාවට ස්පාඤ්ඤයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න තීරණය කරමින් ඉන්න වෙලාවකදී තමයි ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේදී මේ ජයග්‍රහණය ලබන්නේ. මෙතන අපිට මතු පිටින් බලනකොට දේශපාලන කතාවක් නෑ කියලා පේනවා. නමුත් මෙතන කතාව තමයි මේකට ඕන කෙනෙක්ට තමන්ගේ අදහස කියන්න පුළුවන්. ඇමරිකාව මේ වෙලාවේදී තමන්ගේ බලය වෙනුවෙන් ලෝකයේ වටේ තියෙන රටවල් තමන්ගේ ළඟට හරව ගන්න දේශපාලන යුදමය ක්‍රියාමාර්ග අනුගමනය කරනවා, ආර්ථික සම්බාධක දානවා, ආර්ථිකය තමන්ගේ පැත්තට හරව ගන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. ඒ අතරතුරේදී ස්පාඤ්ඤ මේකට විරුද්ධව කතා කරනවා. හැබැයි මතක තියාගන්න ඇමරිකාව අද මේ කරන දේම ස්පාඤ්ඤ මීට සියවස් 3කට විතර කලින් දකුණු ඇමරිකාවට කළා. ස්පාඤ්ඤ දැන් තමන්ගේ මතවාද වලින් බැහැර වෙලා ඇවිල්ලා ස්පාඤ්ඤ අද ඇවිල්ලා තියෙන තැන ගත්තොත් අපිට ඒක අගය කරන්න පුළුවන් තැන. අනිකුත් ජාතීන්ට ගරු කරන එක, අනිකුත් රටවල් වලට ගරු කරන එක ඒක ස්පාඤ්ඤ පැත්තෙන් වෙනවා. ඒක නියමයි. නමුත් ස්පාඤ්ඤ ඉතිහාස කතාව ගත්තොත් ඒගොල්ලෝ ඉතා විශාල විනාශයක් දකුණු ඇමරිකාවට කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ලෝක පුදුමයක් තියෙනවා දකුණු ඇමරිකාවේ ඇන්ඩිස් කඳුකරේ මාචු පීචු කියලා බලකොටුවක්. මාචු පීචු. මේ මාචු පීචු බලකොටුව තියෙන ඒ ශිෂ්ටාචාරය තමයි ඉන්කා ශිෂ්ටාචාරය. මේ සම්පූර්ණ ශිෂ්ටාචාරයම සම්පූර්ණයෙන්ම විනාශ කරන්න කටයුතු කරේ මේ ස්පාඤ්ඤවරු. මේ ශිෂ්ටාචාරයට අයිති වෙලා තිබුණු රත්තරන් ටොන් 100,000 ගාණක් තමන්ගේ රට ස්පාඤ්ඤයට අරගෙන යන්න ස්පාඤ්ඤ යටත් විජිතකරු කටයුතු කරලා තියෙනවා. මේක බොහොම ලොකු ඛේදවාචකයක්. මේ ඛේදවාචකයේ ඇතුළේදී ඉන්කා ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන් විනාශ වුණා. ඊට අමතරව පොඩි පොඩි ගෝත්‍රික කණ්ඩායම් විනාශ වුණා. මොකද දකුණු ඇමරිකාවට ස්පාඤ්ඤවරු එනකොට ඒගොල්ලෝ ආයුධ හැකියාවන් ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. නමුත් මේ ස්පාඤ්ඤවරුන්ට තිබුණු තුවක්කුවේ බලයෙන් ඒ සම්පූර්ණ ශිෂ්ටාචාර සහ ගෝත්‍රික කණ්ඩායම් විශාල වශයෙන් මරණයට පත් කළා. ඒකෙන් පස්සේ තමයි ওই දකුණු ඇමරිකානු කලාපයේ රටවල් විශාල ප්‍රමාණයක් ස්පාඤ්ඤ භාෂාව තමන්ගේ මව් භාෂාව විදිහට භාවිත කරේ. ඇත්තම කතාව ඒක තමයි අතීත කතාව. ඒ අතීත කතාව නූතනයට එනකොට ස්පාඤ්ඤ තේරුම් අරගෙන තියෙනවා තමන්ගේ අතින් වෙච්ච වැරද්ද මොකද්ද කියන එක. ඔවුන් මේ වැරද්ද සම්බන්ධයෙන් කනගාටුව පළ කරනවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ඔවුන් යම් යම් ප්‍රමාණ වලින් තමන්ට හැකි විදිහට වන්දි ගෙවන්නත් කටයුතු කරලා තියෙනවා. ඇමරිකාව මීට වඩා වෙනස් තැනක ඉඳලා තමයි වැඩ කරන්නේ. ඇමරිකාවට ඕනේ ඒක නෙමෙයි. ඇමරිකාවට මේ වෙලාවේ ඕනේ එදා ස්පාඤ්ඤ කලාට වඩා ලොකු දෙයක්. මොකද ඇමරිකාව තමයි මේ වෙලාවේ ලෝක බලවතා. ඒ ලෝක බලවතා විදිහට තියාගන්න ඉරානය වගේ රටවල් වල
යුදමය හැකියාවක් නැති කරලා දාන්න කටයුතු කරනවා. ඇමරිකාව මේ ඉරානයට ගාන එකේදී ඇමරිකාව තනියෙන් ඇවිල්ලා ඉරානයට ගානව නෙමෙයි. මේකට අනිවාර්යයෙන්ම සෞදි අරාබිය ඇතුළු ඒ අපට තියෙන අරාබි රටවල් සුන්නි අරාබි රටවල් වලින් දායකත්වයේ සහයෝගය ලබා දෙනවා. මොකද ඔවුන් ඉරානයත් සමග තරහයි. නමුත් තේරුම් ගත යුතු කතාව තමයි අරාබි සංස්කෘතිය මේ වෙනකොට තියෙන්නේ බොහෝ විදියට බටහිරකරණය වෙලා. ඔබට බටහිර අරාබි සංස්කෘතිය නැතුව නියම අරාබි සංස්කෘතිය බලන්න ඕන නම් ඔබ යන්න ඕනේ ඕමාන් වලට. ඕමාන විතරයි තාමත් අරාබි සංස්කෘතිය සාමාන්‍යයෙන් අනෙක් රටවල් වලට වඩා තාමත් දකින්න තියෙන්නේ. ඉරානය කියලා කියන අවුරුදු 10 ගානක ශිෂ්ටාචාරයක්. ඒ ශිෂ්ටාචාරය තුළ ඒගොල්ලෝ ගොඩනගාගත්ත සංස්කෘතියක් ඒ හැමදේම තාමත් තියෙනවා. ඒවා සක්‍රියයි. ඔවුන් ඉස්ලාමය දැවුවත් ඔවුන් තමන්ගේ සංස්කෘතිය අමතක කරලා නැහැ. ඔවුන්ගේ අභිමානය ඔවුන් අමතක කරලා නැහැ. ඒ නිසා තමයි අද බය නැතුව ඇමරිකාවත් එක්ක මේ විදියට ගේම ඉල්ලන්නේ. හැබැයි ඇමරිකාව මේ වෙලාවේදී ඉරානයේ හයියක් දන්නවා. ඉරානය දන්නවා තමන්ට තියෙන හයිය. ඒ නිසා මේකේ තියෙන්නේ ශක්තිය උරගා බැලීමකට වඩා මේ වෙලාවේදී වෙන්නේ මේ දෙගොල්ලුම උපක්‍රමශීලීව දෙගොල්ලු අතර ගැටුම ගැන මේ වෙලාවේදී වෙන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම තමයි ඉරානය කරන්නේ. ඇමරිකාව කරන්නේ තමන්ගේ කීර්තිය සමගින් තමන්ගේ ආර්ථික හයිය මේව ඇතුළට දාගන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ ඇමරිකාව එක පැත්තකින් ඔය වැඩේ කරනවා ඉරානය තව පැත්තකින් තව විදියකට හැප්පෙනවා. මේ දේශපාලන ගැටුමත් එක්ක ලෝකයේ කොයි වගේ තැනකට යයිද කියලා ඇහුවොත් ඇමරිකාවට ඕනේ ලෝකයේ අංක එක විදියට වැඩ කරන්න. ඒක වෙනිසියුලාවට වුන් ලේසියෙන් කළා. නමුත් මෙතන ඒක ලේසි නෑ කියන එක ඔවුන් තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ලෝක දේශපාලනයේ මේ සතිය මේ ගෙවුණු සතිය ඇතුළත ස්පාඤ්ඤ පාපන්දු ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීම ඇමරිකාවේ සතුටට හේතුවක් වුණේ නේ. තමන්ගේ මේ වෙලාවේ ඉන්න විරුද්ධවාදියෙක් තමයි ස්පාඤ්ඤ කියලා කියන්නේ. මොකද ඇමරිකාවට උමනා වෙලා තියෙනවා ස්පාඤ්ඤ නේටෝ සංවිධානයෙන් ඉවත් කරන්න. ඉවත් කරනවා කියලා තර්ජනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ලබා දීලා තියෙන බදුසාන ඒ වගේම තමයි ආර්ථික සම්බාධක පනවන්නත් තර්ජනය කරලා තියෙනවා. එහෙනම් පාපන්දු ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීමත් එක්ක ඇමරිකාව නිකන් මේක කඹුල් පාරක් දුන්නා වගේ වෙලා තියෙනවා. ඉතින් ආජන්ටිනාව ජයග්‍රහණය කරයි කියලා ඇමරිකාව බලාපොරොත්තු වෙමින් හිටියා. මොකද හේතුව ඇමරිකාවට බොහොම පක්ෂපාතී නායකයෙක් තමයි ආජන්ටිනාවේ මේ වෙලාවේ ජනාධිපති ධූරය දරන්නේ. ඒ නිසා මේ தত্ত্বය ලෝකයේ දේශපාලනයත් එක්ක මොනවා වුණත් පාපන්දු ගැට ගහිලා තියෙනවා. පාපන්දු වල දේශපාලනය නැහැ කියලා කොච්චර කිව්වත් පාපන්දු ක්‍රීඩාව ඇතුලේ නැති වුණත් ඔය පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණයන් පරාජයන් ලෝකේ දේශපාලනය වෙනස් කරන්න තරම් හේතුවක් වුණා. තව එක දෙයක් කියන්නම්. මෙවර පාපන්දු ලෝක කුසලානය තමයි මේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පුරාවට වැඩිම පිරිසක් සෝෂල් මීඩියා සහ රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය පාවිච්චි කළ වැඩිම පිරිසක් නරඹපු සහ ශ්‍රවණය කළ ක්‍රීඩා තරඟාවලිය වෙන්නේ. ඒක ඔලිම්පික් කුලලකටත් වඩා වැඩි. ඒ හින්දා මේක ඊටාම සුවිශේෂී කාලවකවානුවක් විදිහට සලකන්න පුළුවන්. ඒකට හේතුව තමයි තාක්ෂණයේ දියුණුවත් එක්ක සංනිවේදනයේ දියුණුවත් එක්ක මේ පාපන්දු වගේ ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාවක් බලන්න අපි හැමෝටම අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කතාව ඇතුලේ අපිට කියන්න ඕන උනේ දේශපාලනයේ කොච්චර අපි ක්‍රීඩාවෙන් අයින් කරන්න හැදුවත් දේශපාලනයේ ක්‍රීඩාවට එනවා. ඒක නවත්තන්න බෑ. නමුත් ක්‍රීඩාව ඇතුලේ ඒ සුන්දරත්වය තාමත් ආරක්ෂා වෙලා තියෙනවා කියන හැඟීම අපේ හිතවල ඒක කොනකටවත් කොනකාරී තියෙනවා කියලා මං හිතනවා. ඉතින් අපි හැමෝගෙම හිතවලත් ඇති කියලා මං හිතනවා. කමෙන්ට් එකක් ඕනේ. මේ ලෝක දේශපාලනයත් එක්ක වර්තමානයේ මේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ අදහස් සහ මගේ අදහසත් එක්ක තියෙන ඔබේ පරස්පර හෝ පක්ෂපාතී අදහස් ඉදිරිපත් කරන්න කියලා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. අපි ආයෙත් ඊළඟ සතියේ මේ වගේම වීඩියෝ එකකින් ඕගොල්ලන්ව හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ සතියක්.